දවසක් හිටිය තරුණයෙක්. හරි. දවසක් නෙමෙයි යා ගොඩක් දවස් හිටියා. හැන්සම්ද? ලස්සන කොල්ලෙක්. මේ තරුණයට එක්තරා කාන්තාවක් ඉඳලා තියෙනවා. මේ කාන්තාව දාලා ගිහිල්ලා තියෙනවා. මේ කෙල්ල දාලා ගියාට මෙයාට හිතින් අත්හැර ගන්න බෑ. මේ මිනිස්සයාට වැඩක් කරගන්න විදියකුත් නැහැ. හැමතිස්සෙම මේක මතක් වෙනවා. කාපු බීපු ඒවා මතක් වෙනවා. ගිහිපු තැන් මතක් වෙනවා. අඬන්නේ අය ඔයා. මං අඬන්නේ නැහැ. ඉතින් එයාගේ මේ කැරක්ටුව මම මේ කියන්නේ. right. මේ මිනිස්සයාට මොන දේවත් කරන්න බෑ. හිත දෙන්නේ නැහැ. හැමතිස්සෙම ඔළුවේ තියෙන යාගේ රූපේ, යාගේ වචනලු ප්‍රශ්නයක් දැන් මේක. මෙයා යනවා හාමුදුරු නමක් හම්බෙන්න. මෙයා මේ විස්තරේ සම්පූර්ණ වෙච්ච දේවල් හැමදේම කියනවා. මේ හාමුදුරු නම මේ කතාව හොඳට අහගෙන ඉන්නවා. ඊට පස්සේ මේ හාමුදුරු නම කියනවා මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. හරි. ඔබ දැකලා තියෙනවද තායිලන්ඩ් වල වඳුරු අල්ලන විදිය? ගොඩක් මසට අල්ලනවා. අර පුද්ගලයා දන්නේ නැහනේ ස්වාමීන් වහන්සේ. හරි අහගන්නකෝ. තායිලන්තේ වඳුරු අල්ලන්නේ මෙන්න මේ විදියට. කුරුම්බ ගෙඩියක් හොයා ගන්නවා. ඔය කුරුම්බ ගෙඩිය උඩ පොඩ්ඩක් කපනවා. අතක් දාන්න පුළුවන් මට්ටමට වගේ. right. එතකොට මේක දැන් කොම්බයක්නේ. මේක ඇතුලේ වතුර ටික සේරම වයින් කරලා මේක ඇතුලෙන් තියෙනවා රහ කෑමක්. දැන් වඳුරා ගාවුඩ ඉඳලා මේක ඉව කරලා බලලා මාර සුවඳක් තියෙනවා. අස්ස කෑමක්. okay. අර තියෙන්නේ කියලා ගහින් බැහැලා තොප්පි විලෙන්දගේ තොප්පි ටික අරගෙන ගහට නගිනවා. ආයි ගහට නැග්ගා. මේ මොකක්ද ඒක? ඒ කතාවයි බ්‍රිල වගේ කතාවයි ගැලපෙන්නේ නැහනේ. ඔව් ඒ වෙන කතාවක්. Okay. ඒක ඕගොල්ලෝ අහලා තියෙන අර පුංචි කාලේ කතාව. ඒ අපි අර පිවෙලෙන් දෙක් දවසක් පි ගොඩක් කරේ තියන් පියෝන් දැයි ඇහුවා. ඒකේ. දැන් පොල් කොම්බෙට අත දාන්න try එක. හරි. කොහොම හරි අත දාගත්තා. දාගෙන දැන් ඇතුලේ කෑම එක තියෙනවා. මේක දකින්නවා මේ උගුල අටවපු පුද්ගලයා. එයා ඈත ඉඳලා බලාගෙන ඉන්නේ. වඳුරට ටක් ගාලා මීටර එනවා. මේක ටික උගුලක් වගේ වෙන්න ඕනි කියලා. අර පොල් කොම්බේ ඇදගෙන දුවන්න බෑ. පොල් කොම්බේ යටින් ගැට ගහලා තියෙන්නේ. right. තේරිච්ච ගමන් අර පැත්තෙන් අර මිනිස්සයා ටක් ගාලා දැන් දුවගෙන එද්දිම මෙයා අත ඇදලා දුවන්න try කරනවා. okay. හැබැයි මෙයාගේ අතේ අර ඇතුලේ තියෙන කෑම එක ගුලි වෙලා හින්දා අත ගුලි කරගත්තාම අර ගන්න බෑ හිලේ. මොකද ඇතුලෙන් දැන් අත ටිකක් ලොකු වෙලා තියෙන්නේ. අත සාමාන්‍ය විදිහට රිලැක්ස් කරා නම් ගන්න පුළුවන්. ඒක ඔච්චර දෙයක් වඳුරේකට තේරෙන්නේ නැහනේ. තේරුණත් මේ වෙලාවේ කන්ෆියුස් නේ. කලබලයි. ඉතින් මෙයා අර කෑම එක තද කරගෙන අල්ලගෙන ඒක අත්තරින් නැතුව ඇදලා ගන්න try කරනවා. okay. දැන් ටික ටික අර මිනිස්සයා ළඟට එනවා. ඒ මිනිස්සයා නිකන් නෙමෙයි ඉන්නේ යකඩ බොල්ලකුත් අතේ තියාගෙන. my god. ඇවිල්ලා කෙලින්ම ඔලුවට දෙනවා. එහෙම තමයි තායිලන්තේ වඳුරු මරන්නේ. ලේසි දෙයක් නේද ඒ වඳුරට කරන්න තිබ්බේ. අත රිලැක්ස් කරන්න නේ තිබ්බේ. ඔව්. ඒ ගත්තු කෑම එක ඇතෑරියානම් එයාගේ ජීවිතේ බේර ගන්න තිබ්බා. yes. අපේ ජීවිතේ සමහර දේවල් අත්හරින්න අමාරු. අපි ඒක තදින් අල්ලන් ඉන්නේ ඉඳලා. අන්න right. එතකොට අපි විඳවනවා වැඩි. අපේ ජීවිතේ විඳවන්නේ නැතුව අපිට රිලැක්ස් වෙන්න ඕනේ නම් okay. ඔබ තදින්ම අල්ලන් ඉන්න දේ දැන් අත්හැරලා දාන්න. හෙට දවස ගෙවන්න වෙන කාපරි හොයාගන්න. අන්න ඒකයි. Morning Rhythm with Saku and Yash.